වසන්තයේ ලස්සන දවසක ඔයාලවත් මම ආදරයෙන් මගේ වීඩියෝ එකට එකතු කරගන්න. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. වසන්තය කියන්නේ ඉතින් මල් පිපෙන කාලනේ. ඉතින් මල් පිපෙන කාලෙට හැම වෙලේම වහිනවා, සීතලයි, හුලඟ. ඉතින් මේ හැමදේම අපිට ලොකුවට ප්ලෑන් කරලා ගොඩක් දේවල් කරන්න බෑ. මොකද වෙදර් එක බල තමයි හැමදේම කරන්න ඕන නිසා. මේ දවසත් ඉතින් එහෙම දවසක් තමයි. වෙදර් එක බැලුවත් වහිනවද පායනවද කියලා හිතාගන්න බැරි දවසක්. අපි දැන් උදේ නැගිටලා නිකන් ගෙදර පුංචි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් කර ඉන්නකොට හිතුණා ගොඩාක් සීතලත් නෑ, ගොඩාක් කව්වත් නෑ, වෙදර් එක හොඳයි. ඒ හින්දා අපි පුංචි රෝඩ් ට්‍රිප් එකක් යමු කියලා. ඉතින් ප්ලෑන් කරලා දවස් ගානකට කලින් මෙහෙම ගමනක් යන්න ඕනේ කියලා හිතලා, එහෙම අද දවසේ මේ ගමන යනවා කියලා හිතලා දාගත්තු ගමනක් නෙමේ. දැන් හිතුණා දැන් ඇඳගත්ත ගියා. රෝඩ් ට්‍රිප් යනකොට අපි ගොඩාක් ආස කන්ට්‍රි සයිඩ් එකට යන්න. ඉතින් ෆාම් තියෙනවා, බලන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ අපි පැය ගානක් ඩ්‍රයිව් කරනවානේ. එතකොට ලස්සන වටපිටාවක් බල යන්න තමයි රෝඩ් ට්‍රිප් එකක් යන්නේ. ඉතින් ඒ අතරමඟදී අපි දැක්කා මෙන්න මේ ලස්සන තැන. යන අතරමඟදී ඔන්න තව ලස්සන තැනක් දැක්කා. මේක පුංචි බීච් එකක්. මෙතන මියුසියම් එකකුත් තියෙනවා. ඉතින් මෙතනත් හරීම ලස්සනයි. ඔයාලා ඈන්ගේ කතාව බලලා තියෙනවා නම් ඔයාලට මේ පරිසරය ගොඩාක් හුරු ඇති. ඈන්ගේ කතාවත් කරලා තියෙන්නේ කැනඩාවේනේ. කැනඩාවේ අපි ඉන්න පළාතේ නම් නෙවෙයි. හැබැයි පැය 5-6ක් විතර ඩ්‍රයිව් කරගෙන ගියාපුවාම ඈන් හිටපු ගමට අපිට යන්න පුළුවන්. හැබැයි අපි එච්චර දුර නම් යන්නේ. අපිට ගිහිල්ලා එන්නම පැය 5ක් තමයි ගියේ. ඉතින් අපි one day road trip එකක් දාගත්තේ, හදිස්සියේ දාගත්ත නිසා ගොඩාක් දුර යන්නේ නෑ. ගිහිල්ලා එන්නම් පැය 5ක් විතර තමයි අපිට ගියේ. ඔන්න බලන්නකො ඉතින් යන අතරමඟදී වහින්න ගත්තනේ. හැබැයි වහින්න ගත්තට හරිම පුංචි වෙලාවක් තමයි වහින්නේ. ඊට පස්සේ හොඳටම පායනවා. ඔයාලා බලාගෙන ඉන්නකො. කැනඩාවේ වෙදර් එක මෙහෙම තමයි. මේ බලන්නකො වැඩක්. වින්ටර් එක ඉවර වෙලා මාසයක් ගිහිල්ලත් මෙන්න මේ කන්දේ තාම හිම තියෙනවා. අපි දැන් හරිම ආසයි මේ වගේ ගහකොළත් එක්ක සම්බන්ධ තැන්, නේචර් එක එක්ස්ප්ලෝර් කරන්න අපි හරිම ආසයි. ඒකට හේතුව අපි දෙන්නම ගොඩක් වෙලාවට කුරුල්ලන්ගේ සද්දෙට, සීතලට, හුළඟට, ගහකොළවලට, එතකොට වතුර සද්දෙට, මේ සද්දවලට හරි ආසයි. අපි ඒ සවුන්ඩ් එක ගොඩාක් වෙලාවට නිදහසේ ඉඳගෙන අහගෙන ඉන්නවා. ඉතින් අපි ඔයාලා අපේ ව්ලොග්ස් ගොඩාක් බලලා තියෙන අය නම්, ඒ වගේම මගේ ඉන්ස්ටාග්‍රෑම් ඉන්න අය නම්, ෆේස්බුක් ඉන්න අය නම් ඔයගොල්ලෝ දන්නවා මම හැම වෙලේම නිවාඩුවක් ලැබුණ ගමන් මේ වගේ තැන්වලට තමයි එන්නේ කියලා. අපි මෙතෙන්ට තමයි හරියටම ලොකේෂන් එක දාගෙන ආවේ. ඉතින් අපිට මෙතෙන්ට එන්න පැය 2:00ක් විතර ගියා. ඊට වැඩි වෙන්නේ නැති. මොකද අපි අතරමඟදී නැවැත්තුවානේ. ඉතින් හැබැයි අපි මෙතෙන්ට ආවට පස්සේ ගොඩාක් හුළඟ සැරයි. ඒ වගේම හරිම සීතලයි ටිකක්. අපිට ගොඩාක් වෙලා මෙතන අර ඉඳගෙන ඉන්න පුළුවන් වුණේ නැහැ. සිනාසී
බයිගෙන ආවේ වසන්තය මලක්සේ. අපේ ලයිෆ් එකේ පුංචි සීක්‍රට් එකක් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න. ඒ මොකද්ද දන්නවද? අපි ගොඩාක් වෙලාවට ගොඩාක් දුරට අපේ ජීවිතයේ දේවල්, ඒ කියන්නේ අපි කොයි හරි යනවා නම්, අපි මොනවා හරි කරනවා නම්, අපි ඒ දේවල් හැම වෙලේම ප්ලෑන් එකකටම කරන්නේ නැහැ. ප්ලෑන් කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒක ප්ලෑන් එකක් නෙමෙයි. අපි හැම වෙලාවෙම අපි ආස දේවල් ෂෙයා කරගන්න. අයියා ආස දේවල් මට කියනවා, මං ආස දේවල් එයාට කියන ඒවා අපි දෙන්නගේ හිතවල තියෙනවා. ඉතින් මම කිව්වොත් මම ආසයි මේ වගේ රෝඩ් ට්‍රිප් එකක් යන්න කියලා, ඒක අයියාගේ ඔළුවේ තියෙනවා. එයාට පුළුවන් වෙලාවට, එයා ෆ්‍රී වුණ වෙලාවක ඒ දේ අපි අද යමු එහෙම කියලා එක්කගෙන යනවා. ඉතින් කොයිම වෙලාවකවත් අපි දෙන්න ගමනක්, ඒ කියන්නේ අපිට දවස් 3-4ක් නිවාඩු අරගෙන එහෙම ප්ලෑන් කරලා යන්න ඕන ගමනක් ඇරුණාම, අපි දෙන්නට කොහේ හරි යන්න ආසයි නම්, අපි දෙන්නට මොනවා හරි කන්න ආසයි නම්, අපි ඒක ඒ වෙලාවෙම කරනවා. අපි ඒ වෙලාවට හිතන්නේ, දැන් අපි මේ ගමන එනකොට අපි හිතුවේ නැහැ අපි මොනවද කන්නේ, අපි මොනවද කෑමට අරගෙන යන්නේ. අපි ඒ දේවල් හිතන්න ගියේ නැහැ. අපිට යන්න ඕනේ කියලා හිතුණා. ඒ වෙලාවෙම ඇඳගත්ත ආවා. ඉතින් ඒක තමයි සතුටේ රහස. මෙතන අපි පාරේ එනකොට දැක්කා ෆාම් එකකම ඔරිජිනල් මේපල් සිරප් තියලා තියෙනවා පාර ආයිනේ ඒගොල්ලෝ. ඉතින් අපි කෑෂ් තියලා මේපල් සිරප් අපිට ඕන බොටල් එක අරගෙන යන්න තමයි තියෙන්නේ. අපි ගාව එදා කෑෂ් තිබ්බේ නෑ. අපි දෙන්නම හරිම ආසයි මේපල් සිරප් වලට. ලංකාවේ කෙතුල් පැණි වල රහමයි එන්නේ හරිම තික්. අපි දැන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ආව ගමන් මං කළේ නාපු එක. මොකද කොණ්ඩේ ගොඩාක් හුළඟට ළඟට ගිහිල්ලා මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. කොහොම හරි නිකන් බීච් එකකට ගියාපුවාම අර ලුණු ගතිය වගේ කොණ්ඩේ හිටිනවනේ. නිකන් ඇලෙනවා වගේ වෙන්නේ. ඉතින් ඒ වගේ නිසා මම නාගත්ත නැත්තම් කොණ්ඩේ ගැට ගැහෙනවා. ඊට පස්සේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න බලනවා. ඒ හින්දා කොණ්ඩේ හොඳට වොෂ් කරලා හොඳට ෆ්‍රෙෂ් වුණා. මම මගේ මූණට මෙහෙ ආවට පස්සේ කිසිම දෙයක් හරියට යූස් කරන්නේ නැහැ. මට සීරම්, ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් හරියට නෑ ඇත්තටම. ගන්න ඕනේ. දැනට මම යූස් කරන්නේ ඇලෝ ජෙල් එක. නැත්තම් ෆේස් ක්‍රීම් එකක් පොඩි තියෙනවා. ඩ්‍රයි වෙනකොට, ඒ වගේ වෙනකොට මම චුට්ටක් මූණට ඇප්ලයි කරනවා. ඒත් මට ඒක හරියට සෙට් උන්නේ නෑ මම හිතන්නේ. ඉතින් ඒ හින්දා මම සන් ක්‍රීම් එකයි, ඇලෝ ජෙල් එකයි, ලිප් බාම් එකයි විතරයි යූස් කරන්නේ. මූණට ඇලෝ ජෙල් එක ගෑවා. මූණ ටිකක් ඇලෝ ජෙල් එක වේලෙනකන් ඉඳලා තමයි හෙඩ් බෑන්ඩ් එක ගලවන්න ඕනේ. මේ එක තමයි මං අද අදින්නේ. ස්ප්‍රින් එකට ගලපෙන්න. හරි ලස්සනයි ඒක. Go. You want to go? I'll go. Bye.
මං කිචන් එකට ආවා කොෆි එකක් හදාගන්න. ඉතින් මේ තමයි මගේ ෆේවරිට්ම ටයිම් එක. මේ ටයිම් එක මට අනිවාර්යෙන් හවසට කිරි තේ එකක් හරි කොෆි එකක් හරි කොෆි වුණත් කිරි දාලා බොන්න තමයි මම ආස. ඉතින් ඒ වෙලාව තමයි මගේ ආසම වෙලාව. ස්නිෆිට මොකෝ උන්න ඇස් දෙකට මොකද උන්නේ මගේ තූතියගේ උගුණානේ කොෆි එක රෙඩි. ඉතින් මම ගොඩක් වෙලාවට ෆ්‍රී ටයිම් එකට කාම් මියුසික් එකක් දාගෙන පොතක් කියවනවා. आसमां मिला ज़मीन को मेरी आधे आधे पूरे हम तेरे नाम पे मेरी जिंदगी लिख दी मेरे हमदम. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.